මම දිනිතු මදුෂිකා ජයවික්‍රම මම ගාල්ලේ අක්කලමිල ප්‍රදේශයේ ඉන්නේ. මම 2017 ගා පොල්පගඩ ධර්මපාල මහාවිද්‍යාලයෙන් O level කරන්නේ. ඊට පස්සේ වාණිජ්‍ය අංශයෙන් එම විද්‍යාලයෙන්ම A level හදානවා. A level හදාලා ඉවරලා විශ්වවිද්‍යාල වරම් ලබා ගන්න බැරි වෙනවා. මම ලොකු ආසාවකින් හිටියා විදේශ රටකින් මගේ උසස් අධ්‍යාපන කටයුතු කරගන්න. ඉන්න අතරේ මට සොලිඩ්රෝ ආයතනය හම්බ වෙනවා. ගොඩක් අය කිව්වා සොලිඩ්රෝ ආයතනය හොඳයි ඒකේ සර්විස් එක හොඳයි කියලා. ඊට පස්සේ මම ඇවිල්ලා කල්හාර සර් එක කතා කරලා D4 ස්ටුඩන්ට් වීසා එක යටතේ උසස් අධ්‍යාපන කටයුතු කරන්න ප්‍රොසෙස් එක ආරම්භ කරා. එහිදී ඩොකියුමන්ට් පාර්ට් එක කරගන්න හැම දෙයකටම සොලිඩ්රෝ ආයතනයෙන් ලොකු හයියක් වුණා. එම්බසි ඉන්ටර්වයුව එකට ෆේස් කරන්න අපිව මාස එකමාරක විතර කාලයක් මෙහි නේවාසිකව පුහුණු කරලා අපෙන් ඒකට කිසිම අයකිරීමක් කරේ නැහැ. අපිට කෑම බීම දීලා අපිට ඕන හැමදේම දීලා අපිව ඒ කාලය තුලදී අපිව හොඳට බලාගත්තා. අපිට ලොකු සපෝට් එකක් වුණා ඒක එම්බසි එස් එක ෆේස් කරන්න. අපිට කිසිම බයක් තියුන්නේ නැහැ. මොකද අපිට ඒ ඕන සියලුම දේ කියලා දීලා ඒකට අවශ්‍ය කොන්ෆිඩන්ස් හදලා දුන්නා සොලිඩ්රෝ ආයතනයේ. ඒ වගේම ඩොකියුමන්ට් පාර්ට් එකේදී අපිට කිසිම ගැටලුවක් වුණේ නැහැ. අපිට කියන්නේ ඕන හැම ඒ ඕන විදියට නිවැරදි ආකාරයට ඒක කළා දුන්නා. මම හිතන්නේ සොලිඩ්රෝ ආයතනයේ සර්විස් එක ගොඩක් හොඳයි. ඒ කියන්නේ යාලා ඩොකියුමන්ට් පාර්ට් එක වගේම අපේ එම්බසි එකට ෆේස් කරන ඒ කාලේ ඒ වෙනකම්ම අපිත් එක්ක ඉන්නවා. මෙතෙන්දි විශේෂයෙන් කියන්න ඕන මම යන්නේ සන්මූන් යුනිවර්සිටි එකට. එහිදී මේ සන්මූන් යුනිවර්සිටියෙන් ඇවිල්ලා මේ සොලිඩ්රෝ ආයතනෙම ඇවිල්ලා අපිව ඉන්ටර්වයුව කළා. මේ එයාලා අපිව ඉන්ටර්වයුව කරලා අපිව තෝරගත්තා. අපිත් එක්ක ඉඳපු ළමයින්ගෙන් 95%කටම මේ වෙනකොට වීසා සක්සස් වෙලා තියෙනවා. ඒකට ගොඩාක් ලොකුම සහයෝගය දුන්නේ සොලිඩ්රෝ ආයතනයෙන්. එයාලා තමයි අපිට මේ වීසා ප්‍රොසෙස් එක සක්සස් කරගන්න ගොඩක් හැම අතින්ම උදව් කරේ. මම හිතන්නේ ඔයාලත් ඔයාලගේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න මේ සොලිඩ්රෝ ආයතනය වගේ විශ්වාසවන්ත ආයතනයකින් ඒ කටයුතු කරගෙන වීසා ප්‍රොසෙස් එක සක්සස් කරගන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. මම මේ වෙලාවේදී ස්තුතිවන්ත වෙනවා මගේ අම්මටයි තාත්තටයි. ඒ දෙන්න තමයි මට මේ කටයුතු සාර්ථක කරගන්න පිටිපස්සෙන් ඉඳගෙන උදව් කරේ. ඒ වගේම සොලිඩ්රෝ ආයතනයේ කල්හාර සර්ටයි ඒ කාර්ය මණ්ඩලයටත් කියන්නේ වචනකින් හරි උදව් කර සියලු දෙනාට මම මේ අවස්ථාවේදී ස්තුතිවන්තයි.